අද වීඩියෝව තුලින් ඉතාමත් සරල වයස් ගැටලු පිළිබඳ අප සාකච්ඡා කරනු ලබනවා. මෙවැනි ගැටලු වලට බුද්ධිමත්ව පිළිතුරු සපයන්න ඕනේ. පළමුව අගයක් ලෙස දී ඇති தත්ත්වය සොයා ගැනීම තමයි කළ යුත්තේ. මෙවැනි වර්ධන අභ්‍යාස කිරීමෙන් පැයකින් වැනි සුළු කාලයකදී ඔබට තරඟ විභාග ගැටලු විසඳීමට ඔබ බුද්ධිමත් වනු ඇත. වයස් ගැටලු වල පළමු එන්න ගැන බලමු. ලලිත් පියල්ට වඩා අවුරුදු 6ක් වැඩිමල්ය. කමල් ලලිත්ට වඩා අවුරුදු 2ක් බාලය. පියල්ගේ වයස අවුරුදු 12ක් නම් කමල්ගේ වයස සොයන්න. මේක තමයි ගැටලුව. ඉතින් ඉතාමත් සරලයි. අපි මේකේ 9 මුල් අකුරු යොදාගෙන දත්ත අවබෝධ කරගන්නවා. ලලිත් සඳහා එල් අකුරත් පියල් සඳහා පී අකුරත් කමල් සඳහා කේ අකුරත් අපි යොදාගමු. එතකොට පළවෙනි එකෙන් කියනවා ලලිත් කොහොමද පියල්ට වඩා අවුරුදු 6ක් වැඩිමල්. එහෙනම් L සමානයි P ධන 6. ඒක පළවෙනි සමීකරණයේ විදිහට අපි ලියා ගන්නවා. ඊට පස්සේ කියනවා කමල් ලලිත්ට වඩා අවුරුදු 2ක් බාලය. K සමානයි L ඍණ 2යි. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම මේක අපිට අගයක් ලෙස මොකක්ද දීලා තියෙන්නේ කියලා. අගයක් ලෙස දීලා තියෙන්නේ පියල්ගේ වයස අවුරුදු 12යි. ඒ කියන්නේ P සමානයි 12යි කියලා. දැන් P සමානයි 12යි කියන එක අපිට ආදේශ කරන්න හරිම ලේසියි. පළවෙනි එකට එතකොට L වලට එනවා 12යි 6යි 18ක් කියලා. ලලිත්ගේ වයස අවුරුදු 18ක් කියලා. ඊළඟට දෙවෙනි එකට ආදේශ කරනවා කමල්ගේ වයස හොයාගන්න L ඍණ 2යි කියලා. අපි දැන් L වල අගේ හෙව්ව 18යි කියලා 18න් 2ක් 16යි. එතකොට කමල්ගේ වයස අවුරුදු 16යි. එතකොට අපේ උත්තරේ හරිද බලන්න අපිට මේ අගයන් ආදේශ කරන්න පුළුවන්. L වෙනුවට 18 ආදේශ කරාම 18 දෙවෙනි සමීකරණයට ආදේශ කරලා බලන්න 18 ඍණ 2 K 16යි. එතකොට ඒ වගේ අපිට ආදේශ කළා මේ හැම එකක්ම ලැබුව අගයන් අපේ පිළිතුර නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. වයස් ගැටලුව වල ඊළඟ ගැටලුව බලමු. කමල්ගේ දැන් වයස මීට වසර 5කට පෙර විමල්ගේ වයස මෙන් දෙගුණයකි. තව වසර 5කින් විමල්ගේ වයස අවුරුදු 30ක් නම් කමල්ගේ දැන් වයස කීයද? එතකොට කමල්ගේ දැන් වයස කොහොමද හොයන්නේ? මීට වසර 5කට පෙර විමල්ගේ වයස මෙන් දෙගුණයයි. එතකොට විමල්ගේ දැන් වයස W කියලා ගත්තොත් ඒකෙන් 5ක් අඩු කරලා ඒ වගේ දෙගුණයක් තමයි දැන් කමල්ගේ වයස වෙන්නේ. එතකොට තමයි අපි ලිව්වේ K සමානයි දෙවරක් W ඍණ 5 කියලා. ඊළඟට කියනවා තව වසර 5කින් විමල්ගේ වයස අවුරුදු 30යි. තව වසර 5කින් විමල්ගේ වයස කියන්නේ දැන් විමල්ගේ වයසට 5ක් එකතු කරාම තමයි අවුරුදු 30 ලැබෙන්නේ. අපි අන්න ඒ වගේ අගයක් තියෙන එක තමයි ඉස්සෙල්ලම හොයාගන්න ඕන. එතකොට විමල්ගේ වයසට 5ක් එකතු කරාම 30යි. එතකොට විමල්ගේ වයස දැන් වයස අවුරුදු 25යි. 30න් 5ක් ගියාම 25යි. එතකොට ඒ W කියන්නේ 25 කියන එක අපි ආදේශ කරා. අර අපි ඉස්සෙල්ලා කිව්වා හෙව්වා නේද කමල්ගේ දැන් වයස මීට වසර 5කට පෙර විමල්ගේ වයස මෙන් දෙගුණයක් කියලා. ඒක සූත්‍රයට ආදේශ කරනවා. එතකොට K සමානයි 2 වරහන් තුල W ඍණ 5. එතකොට K සමානයි වරහන් සුළු කරාම 2යි W ඍණ 10. W කියන්නේ විමල්ගේ වයස හොයාගත්ත 25යි කියලා. දෙවරක් 25 50යි 50න් 10ක් ගියාම අවුරුදු 40යි. එතකොට කමල්ගේ දැන් වයස අවුරුදු 40යි. එතකොට අපි අහන්නේ දැන් වයස. ඒ නිසා මේ ලැබුච්ච අගයන් ඊට පස්සේ ආදේශ කළා පිළිතුර නිවැරදිද කියලා බලා ගන්න අපිට පුළුවන්. ඊළඟ ගැටලුව බලමු. කසුන් හා අමල්ගේ වයස්වල එකතුව අවුරුදු 43කි. අමල් හා නිමල්ගේ වයස්වල එකතුව අවුරුදු 54කි. කසුන් හා නිමල්ගේ වයස්වල එකතුව අවුරුදු 47කි. අපෙන් ප්‍රශ්න 3ක් අහනවා. කසුන්ගේ වයස කොපමණද? නිමල්ගේ වයස කොපමණද? මිතුරන් දෙදෙනාගෙන් වැඩිමල්ම පුද්ගලයා කවුද කියලා. එතකොට දී ඇති දත්තයන් අපි මේ පෙළ ගස්වල ලියමු. අර විදිහටම අපි කසුන්ගේ දැන් වයස K ලෙසත්, අමල්ගේ දැන් වයස A ලෙසත්, නිමල්ගේ දැන් වයස N ලෙසත් සලකමු. එතකොට ඉස්සෙල්ලාම කියනවා කසුන් හා අමල්ගේ වයස් වල එකතුව අවුරුදු 43යි. එතකොට K ධන A කියන්නේ 43යි.
ඊළඟට කියනවා අමල් හා නිමල්ගේ වයස් වල එකතුව අවුරුදු 54යි. ඒ දන එන් කියන්නේ එතකොට 54යි. ඊළඟට කියනවා කසුන් හා නිමල්ගේ වයස් වල එකතුව. ඒ දන එන් කියන්නේ අවුරුදු 47යි. එතකොට 1 2 3 කියලා මේවා වෙන් කරගත්තම මේ සමීකරණ තුනේම අපිට පේනවා දැක්ක ගමන් කේ අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු දෙකක් තියෙනවා එන් අකුරු දෙකක් තියෙනවා. අපි ඒක නිසා මේ 1 2 3යි තුනම එකතු කරමු. සමීකරණ තුන පහලට එකතු කරාම එනවා ඒ අකුරු දෙකක් තියෙනවා 2යි k 2යි a 2යි n. ඒ විදිහට තියෙනවා 2යි a ධන 2යි k ධන 2යි n තියෙනවා. ඒතර මේ තුන පහලට එකතු කරාම කීයද 43යි 54යි 47යි එකතු කරනවා 144යි. එතකොට මේ a k n කියන ඒවා දෙකටම දෙක පොදුයි. දෙක පිටට ගත්තා ඒ ධන k ධන n සමානයි 144යි. මෙතන වැඩි කිරීම දෙක මෙහා පැත්තට ගියාම බෙදීම දෙක වෙලා ඒ ධන k ධන n එනවා 144 දෙකෙන් බෙදුවම 72යි. එතකොට අපි එක කියලා වෙන් කර සමීකරණ එකේ ධන ඒ වලට අගයක් දීලා තියෙනවා 43යි කියලා. එතකොට ඒ ධන k වලට 43 දැම්මොත් මොකද්ද වෙන්නේ 43 ධන n සමානයි 72යි. එතකොට n කියන්නේ 72කින් 43ක් අඩු කරාම 29ක් එනවා. නමුත් අපේ උත්තරේ අහලා තියෙන්නේ මේ කසුන්ගේ වයස, නිමල්ගේ වයස එහෙම අහලා තියෙනවානේ. අපි දැන් එතකොට n වලගේ 29යි කියන එක අපි දාමු දෙවෙනි සමීකරණයට. දැම්මම අපිට අමල්ගේ වයස හොයාගන්න පුළුවන්. එතකොට a ධන n සමානයි 54යි. a ධන n වලට 29 ආදේශ කරා. එතකොට ඒ සමානයි 54න් 29ක් අඩු කරාම ඒ එනවා 25ක්. එතකොට අපිට දැන් තියෙන්නේ කසුන්ගේ වයස හොයන්න විතරයි. ඒක අපි තුන්වෙනි සමීකරණයට ආදේශ කරනවා. k ධන n සමානයි 47යි. n වලට අගය හොයාගත්ත 29යි සමානයි 47යි. k වලට එතකොට එනවා 47න් 29ක් එහා පැත්තට ගෙනිච්චම අඩු වෙනවා 18ක්. එතකොට කසුන්ගේ වයස අවුරුදු 18යි. නිමල්ගේ වයස අවුරුදු 29යි. වැඩිමල් පුද්ගලයා කවුද? නිමල්. එතකොට මේ ලැබූ වගයන් ආදේශ කළා නැවත පිළිතුර නිවැරදිද කියලා අපි 1 2 3ට ආදේශ කරන්න අපේ ලැබිච්ච kn හා ඒ අගයන් ආදේශ කළා බලන්න මේක නිවැරදිද කියලා. ඊළඟ ගැටලුවට යමු. අමල්ගේ වයස කමල්ගේ වයස මෙන් දෙගුණයකි. අමල් හා සරත්ගේ වයස් වල එකතුව අවුරුදු 80කි. අමල් හා සරත්ගේ වයසේ වෙනස අවුරුදු 36කි. කමල්ගේ වයස කොහොමද? මේ වගේ අර අමල් සරත්ගේ වයස් වල එකතුව මෙච්චරයි වෙනස මෙච්චරයි කියලා තියෙනකොට ඒ වගේ හදන්න පුළුවන් ලේසි ආකාර දෙකක් තියෙනවා. මම ආකාර දෙකම කියලා දෙන්නම්. ඔබට පහසු ක්‍රමය තෝරගන්න. එතකොට මේක කියනවා අමල්ගේ වයස නිමල්ගේ වයස මෙන් දෙගුණයයි. එතකොට A කියන එක සමාන වෙනවා කමල්ගේ වයස වගේ දෙගුණයක්. කියන්නේ 2යි k වලට. ඊළඟට කියනවා අමල් හා සරත්ගේ වයස් වල එකතුව. ඒ එකතු කිරීම S සමාන වෙනවා අවුරුදු 80ට. ඊළඟට කියනවා අමල් හා සරත්ගේ වයසේ වෙනස. එතකොට අමල්ගෙන් අඩු කරනවා සරත් සමාන වෙනවා අවුරුදු 36යි. එතකොට මේ 1 2 3 කියලා මේ කරගත්තම අපිට පේනවා 2යි 3යි දෙකේම තියෙන අගයන් එකම අගයන්. එතකොට මේවා එකතු කරොත් 2යි 3යි එකතු කරොත් ධන s ඍණ s. එතකොට මොකද වෙන්නේ? මේ දෙක සුළු වෙලා යනවා. එතකොට එනවා ඒ 2යි ඒ දෙක එකතු කරොත් 80යි 36යි 116යි. එතකොට ඒ කියන්නේ 58ක් කියලා අගය එනවා. ඊළඟට ඒ කියන 58 අපි ආදේශ කරනවා දෙකට ආදේශ කරාම අපිට එනවා a ධන s සමානයි 80යි. ඒ කියන්නේ 58යි. කියන්නේ s කියන්නේ එතකොට 80න් 58ක් ගියාම 22යි. ඊළඟට එතකොට s හෙව්වා a හෙව්වා. ඊළඟට a කියන්නේ සමානයි 2යි k කියලා තියෙනවා. එතකොට a වලට 58ක් ආවා. k හොයන්න ඕන. දෙක වැඩි කිරීම k සමානයි 58යි. k කියන්නේ 58 දෙකෙන් බෙදුවොත් 29යි. මේ විදියට අමල් කමල් හා සරත්ගේ වයස් අපිට හොයන්න පුළුවන්. ඊට වඩා මම හිතනවා ඊළඟ කියලා දෙන එක තවත් සරලම ක්‍රමයක් කියලා. මේ වගේ වෙලාවෙල්දී අමල්ගේ වයස හොයන්න පුළුවන්. පළවෙනි පියවර විදියට ගන්නෝ වයස් වල එකතුවයි වයස් වල වෙනසයි දෙක එකතු කරන එක. එතකොට වයස් වල එකතුව කීයද? 80යි. වයස් වල වෙනස කීයද? 36යි. මේ දෙක එකතු කරලා
දෙකෙන් බෙදනවා. ඊළඟට 80 30 116 දෙකෙන් බෙදුවොත් 58යි. එතකොට අපිට ආවා ඒ වලට අගයක් ආවා අවුරුදු අමල්ගේ වයස 58යි. එතකොට අමල්ගේ වයස 58ක් නම් අපිට අනිත් ඒවා අර ඉහත ආකාරයටම 2 හා 3 සූත්‍රය වලට ආදේශ කළා අපිට කමල්ගේ වයස අවුරුදු 29යි කියලා සොයා ගන්න පුළුවන්. එතකොට අපි අවසාන ගැටලුවට යමු. අනුරගේ හා බිමල්ගේ වයස්වල එකතුව අවුරුදු 50කි. වසර 5කට පසු අනුරගේ වයස බිමල්ගේ වයසමින් දෙගුණයකි. වසර 5කට පසු අනුරගේ හා බිමල්ගේ වයස් වෙන වෙනම සොයන්න. එතකොට අපි මේ තියෙන දත්තයන් ලියාගමු. අනුරගේ වයස A, දැන් වයස බිමල්ගේ දැන් වයස B. අවුරුදු 5කට පස්සේ කොහොමද වෙන්නේ? A ධන 5යි අනුරගේ වයස, බිමල්ගේ වයස B ධන 5යි. එතකොට මොකද කියන්නේ? අනුරගේ වයසයි බිමල්ගේ වයස වල එකතුව 50යි. A ධන 50. B සමානයි 50යි. දෙවෙනි එකට කියනවා වසර 5කට පසු අනුරගේ වයස. වසර 5කට පසු අනුරගේ වයස බිමල්ගේ වයස වගේ දෙගුණයක් කියලා. එතකොට අනුරගේ වයස අවුරුදු 5කින් කොහොමද? A ධන 5යි. ඒක සමාන වෙනෝ බිමල්ගේ වයස වගේ B ධන 5 වගේ දෙගුණයකට. එතකොට තමයි අපි A ධන 5 සමානයි දෙවරක් B ධන 5 කියලා සූත්‍රය ගත්තේ. ඊට පස්සේ අපි මේක සුළු කරමු. A ධන 5 සමානයි 2යි B ධන දෙවරක් 5 10යි. ඒකේ AB එක පැත්තකට ගන්න නම් A ධන මෙතන 2යි B මේ පැත්තට ගත්තොත් ඍණ 2යි B වෙනවා. A ඍණ 2යි B සමානයි 10න් මේ ධන 5 ගියාම ඍණ 5 වෙලා 10න් 5 5යි. එතකොට 1 හා 2 කියලා අපි සමීකරණ දෙකක් තියෙනවා. මේ සමීකරණ දෙක සුළු කරාම අපිට B වල අගය ලබා ගන්න පුළුවන්. සමීකරණ දෙක විසඳන හැටි අපි සාමාන්‍ය පෙළ විභාගයට දැනගෙන තියෙනවා, දන්නවා. ඒක නිසා අපි A නැති කරගන්න එකින් එකක් අඩු කරනවා, එකින් දෙක අඩු කරනවා. අඩු කරාම අපිට එනවා A ධන B වලින් අඩු කරනවා. වරහන් දාලා A ඍණ 2යි B සමානයි 50න් 5ක් අඩු කරාම 45යි. එතකොට ඒට A කැපෙනවා 2යි B 3යි B මොකද ඍණ වෙනකොට ධන වෙනවා. එතකොට 3යි B සමානයි 45යි B වලට 15ක් එනවා. එතකොට B වල අගය අපි ආදේශ කරනවා පළවෙනි සමීකරණයට ආදේශ කරොත් 50න් 15ක් අඩු කරාම තමයි A වල අගයක් එන්නේ අවුරුදු 35. නමුත් මේක අපෙන් අහන්නේ එච්චර නෙමෙයි. අපි මේක ටක් ගාලා දාලා යන්න නෙමෙයි අපිට තියෙන්නේ අනුරගේ හා බිමල්ගේ වයස් වසර 5කට පස්සේ හොයන්න. එහෙනම් දැන් වයසනේ අපි මේ හෙව්වේ. එහෙනම් අපි හොයනකොට අනුරගේ වයස අවුරුදු 35ට 5ක් එකතු කළා 40යි. බිමල්ගේ වයස අවුරුදු 15ට 5ක් එකතු කළා 20යි. එතකොට තමයි පිළිතුර එන්නේ අනුරගේ වයස අවුරුදු 5කින් අවුරුදු 40යි, බිමල්ගේ වයස අවුරුදු 5කින් අවුරුදු 20යි කියලා. අද වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කරේ මම එම් වික්‍රමාරච්චි. මම අද ගැටළු පිළිබඳ පාඩම තමයි ඔබට අධ්‍යයනය කරන්න අවස්ථාව ලබා දුන්නේ. මං හිතනවා ඉතාමත් සරලයි. අපි සාමාන්‍ය පෙළ විභාගෙදිත් අපි මේ විදියට සරල සමීකරණ විසඳලා තියෙනවා. මේ නිසා ඉතාමත් සරල ඇති කියලා මම හිතනවා. ඉතින් ඔබට තරඟ විභාගයට කාලේ ඉතා වැදගත් වෙන නිසා පුන පුනා මේ වගේ අභ්‍යාසවල යෙදීමෙන් ඉක්මනින් කෙටි ක්‍රම මගින් ඔබගේ සාර්ථකත්වයට ඔබට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා මේ වයස් ගැටළු අභ්‍යාස ටික ඔබට ඉතා පැහැදිලි වෙන්න ඇති කියලා. නැවතත් වෙනත් වීඩියෝවකින් අපි ඔබ හමු වෙමු.